Hello everyone, welcome back to our YouTube channel Thari Dili Vlogs. ඔන්න අදත් තාම අලුත්ම වීඩියෝ එකක් අරගෙන අද අලුත් වීඩියෝ එකක් ඇවිල්ලා අපි Shein order එකක් දැම්මා. ලොකු order එකක් දැම්මා. ඒක unbox කරන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන්න බලන්න මොනවද unbox කරන්න අපි order කරපු දේවල් කියලා. ඊට කලින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි Shein එකෙන් දාපු order එක අපිට ආවා. ඒ කියන්නේ මේක ලංකාවේදී order කරපු එක නෙවෙයි. මම ඩුබායි වල හිටියා. ඩුබායි වලදී මම ලංකාවට එන්න මාසෙකට කලින් වගේ order කරපු දෙයක්. ඉතින් එහෙදී මට delivery charge tax මුකුත් නැහැ. Shein එකේ තිබුණ price එක ඒ විදිහටම ගෙවල විතරයි ගන්න තිබුණේ. එහෙම නැත්නම් අමතර ගාස්තු කිසිම දෙයක් මට ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ලංකාවේදී නම් එහෙම නෙවෙයි. ලංකාවේදී tax එක ඊට පස්සේ delivery charge එක එහෙම ගොඩාක් ලොකු ප්‍රශ්න තියෙනවා ලංකාවේදී Shein එකෙන් order කරොත්. ඉතින් හැබැයි ඩුබායි වලදී මම ඒ order කරා කිසිම මට ප්‍රශ්නයක් වුණේ නැහැ. delivery charge එකක් කිසිම දෙයක් ගත්තේ නැහැ. කෙලින්ම Shein එකේ තියෙන price එක මොනවා හරි අඳුමක් ගන්න ඒ price එක විතරයි අපිට ගෙවන්න ඕනේ. ඉතින් හරිම වාසි ඒ වගේ දෙයක් ලංකාවේ තියෙනවා නේද නේද? ලංකාවේ එහෙම දෙයක් නැති හින්දා ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද Shein එක ඇවිල්ලා නිකන් බ්‍රෑන්ඩඩ් ඇඳුම්මයි තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳම ඇඳුම්. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරමු අපි Shein එකේ තියෙන අපි ගෙනාවු ඇඳුම් මොන වගේද කොහොමද ඒ ගැන අපි කතා කරමු. එන්න මේ. ඒ ගෙනාව එක. දුස්සලම් මේක. මුලින්ම තියෙනවා මෙයාගේ එක. ටොප් එක. මේකේ ප්‍රයිස් එහෙම අපිට මතක නැහැ. දැන් ගොඩක් දවස් වෙනවා මේක ඕඩර් කළා. ඒක නිසා අපි ප්‍රයිස් ඔක්කොම පැත්තකින් දාන්න. ප්‍රයිස් කීයක් වුණාද කොහොමද කියලා. මේක ගන්නකොට මේකේ ඇඳුම් මෙහෙම මාර කම්ෆර්ටබල් නේ. මැටීරියල් එකම හොඳයි ගොඩක්. සිල්කි රෙද්දක් තියෙන්නේ. ඒ සිල්කි රෙද්දක් වුණාට මේ ලංකාවේ තියෙන වගේ ඇඟට අපහසු රෙද්දක් නෙවෙයි. පහසු රෙද්දක්. හරි ලස්සනයි මේක. අපි මේ ඇඳුම් ඇඳලා වෙනම ෂෝට් වීඩියෝ එකක් දාන්න නේද? ඉස්සරහට. ඊට පස්සේ තියෙනවා එකක් බලන්න. මට වඩා මෙයාට තමයි ඇඳුම් ගෙනාවේ. ඊළඟට තියෙන ෆ්‍රොක් එක. බලමු මේක. දිගයි මේක. දිග ෆ්‍රොක් එක. හරි ලස්සනයි මැටීරියල්. ඒකත් අර සිල්ක් රෙද්දක් තියෙන්නේ. ඒකට හරි කම්ෆර්ටබල් එක. ඒක ලස්සනයි. يعني Shein එකේ තියෙන විදිහට මේ ඇඳුම මේ විදිහට වෙනවා. අපි මේකේ ප්‍රයිස් එක යටින් දාන්න. ප්‍රයිස් එකක් දාන්න පැත්තකින්. මේක දෙවැනි එක. ඊළඟට තුන්වෙනි එක. මේක බලන්න. මොකක්ද තියෙන්නේ කියලා. ඒකත් නෑ නෝදානේ. ඒක টොප් එක. ඒක ඉස්සර බතර. ටොප් එක. ඒකත් ඒක විදිහට ඒ වගේම ඇවිල්ලා තියෙනවා. රෙද්දත් හරිම හොඳයි. ඒක තුන්වෙනි එක නේද? ඔව්. ඊට පස්සේ තව එකක්. බ්ලවුස් එකක් නේද? බ්ලවුස් එක. බලන්න කියන විස්තර. ඒකත් ලස්සනයි. ලස්සනයි ගොඩක්ම. කලර් එක එහෙම. ඒක ලස්සනයි. මැටීරියල් එකත් හරිම කම්ෆර්ටබල්. ඊට පස්සේ ඒකේ ගැන ඉතින් කියන්න වැරද්දක් නැහැ. හරිම හොඳ ක්වොලිටි රෙඩ් තමයි තියෙන්නේ. තව එකක්. ඒක බලන්න. මේක බ්ලවුස් එක. මේක බ්ලවුස් එක. බ්ලවුස් එකත් හරිම ලස්සනයි.
විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒ කලර් එකම කිසිම වෙනසක් නැහැ. ඊළඟට ශීන් කිව්වට මේකේ කවර ශීන් නෙමෙයි ගාවට තියෙන ශීන් එකෙන් ඕඩර් කරේ. ඒකේ විතරයි මම හිතන්නේ ඒක ගහලා තියෙන්නේ. අර දෙක තුනක තියෙනවා. ෆ්‍රොක් එක. ෆ්‍රොක් එක. ඩික ෆ්‍රොක් එක. දිගයි එක. කම්ෆර්ටබල්. ලස්සනයි ගොඩක් නේ. ගොඩක් ලස්සනයි. ඊට පස්සේ පායික. මෙයාට විතරම ඔක්කොම රෙදි දාලා තියෙනවා. මෙයා මට මෙහිදී කිව්වා මෙන්න මේ ටික ඕන කියලා මම ෂීන් එකෙන් බලලා මට ස්ක්‍රීන්ෂොට් ටිකක් කිව්වා ඔක්කොම. ඒ ටික මම ඕඩර් කරේ හිටියේ. ඊට පස්සේ මම මේක පෑන්ට් එක පෑන්ට්ස් එකයි টොප් එකයි. ටොප් එකයි දෙකයිම තියෙනවා. පෑන්ට් එකයි. දිගයි. පැත්තෙන් ඕපන් එකක් තියෙනවා. මේ ප්‍රයිස් මේ කොහොම පැත්තකින් දාන්න. ඔය දැන් මතක නැහැ දැන් ගොඩක් කල් දැන් අරගෙන තව එකක් තියෙනවා. මේක ෆ්‍රොක් එක. ප්‍රයිස් මතක නැහැ. ෂීන් එකේ මේ අඳුම් ඔක්කොම වගේ ලස්සනයි ගොඩක්ම. ගොඩක්ම ලස්සනයි. ෆ්‍රොක් එක. පිටිපස්ස. ෆ්‍රොක් එක. ඒක තමයි ඊළඟ එක. එහෙනම් බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊළඟට මේක බලන්න. දැන් මේක නම් මගේ ට්‍රවුස් එකක් වෙන්න ඕන. ඔව්. ඩබල් පොකට් තියෙන එකක්. මේ යටින් අර බෑන්ඩ් එක දාලා. මේ අපගේම අපි ෆොටෝස් පැත්තකින් දාන්නම් පැත්තකින්. ලස්සනයි. මේ ප්‍රයිස් ඔක්කොම දාන්නම් මේ රෙද්ද මාර කම්ෆර්ටබල් හොඳ රෙද්දක් මේක. ෂීන් එකේ තියෙන රෙදි ඇත්තටම මැටීරියල් හරිම හොඳයි. ඒක ඊට පස්සේ ආයික ඒකේ වයිට් එක වයිට් කියන ඔෆ් වයිට් එක ඩබල් පොකට් ඒකට බෑන්ඩ් එක දාලා නැහැ මේ මැටීරියල් හරිම කම්ෆර්ටබල් ඒකට මම ආසයි ඊට පස්සේ තියෙනවා එක මෙයාට එක බල මොකද මෙහි ටැක්ස් වදින නිසාම තමයි මම ඩුබයි වල මේ ඕඩර් එක දැම්මේ ඒ ටැක්ස් වදින්නේ නැහැ කියලා දැනගෙන ඉවරලා තමයි ඉතින් ගොඩක් වාසි එහෙම ගන්න තියෙන ටැක්ස් ඩිලිවරි ෆී මුකුත් නැතුව ස්කර්ට් එකයි টොප් එකයි. ස්කර්ට් එකයි টොප් එකයි ඒකම හරිම ලස්සනයි මේ මැටීරියල් එක. හරිම ලස්සනයි මෙහෙම නැහැ ගන්න. ඔව් ලංකාවේ මේ වගේ අඩුයි හරි ලස්සනයි මේ කොහෙන් ප්‍රයිස් දාන්න අපි සීනේ මොඩල් එක අන්තත් දෙකට් එක ලොකු ජැකට් එක අපි ඒක ලස්සනයි නේද ඒ මැටීරියල් හරිම කම්ෆර්ටබල් ඒක ලස්සනයි ජැකට් එකක් ඊට පස්සේ අනිත් එක ජැකට් එක
ඉස්සරහට වැඩ ගොඩක් වෙනවා ඒවට තමයි මේ ගොඩ කරේ නේද ජැකට් එක ඒක හරිම ලස්සනයි නේ මටත් ඒ කලර් එකෙන් ඕඩර් කරා ජැකට් එක. අයිති දෙන්නටම එකට ලෑන්ඩ් කරා. එමගේ සායක තියෙන එක මෙයාට හරිම ලස්සනයි මේ මෙටීරියල් දැන් ගොඩක් කාලේ පාවිච්චි කරන්න පුළුවන් මේ ෂීන් එකේ මෙටීරියල් නිකන් টොප් එකක්. ඔවත් අපේ හැමදේම පොඩි වැඩකට තමයි ඕඩර් කරේ. ඊට පස්සේ තියෙනවා shoes දෙක. shoes කියන්නේ boot shoes දෙක. හරි ලස්සන. එක විදියට මේක ඇවිල්ලා තියෙනවා. size එකම අපි already මේව දාලා තියෙන්නේ. මේ සයිස් එක හරියටම දැම්ම අපි ඉතින් බලලා ගානටම තියෙන. මේ ඔක්කොගේම ප්‍රයිස් අපි දාන්න. අය වාසන. ඊළඟට පොඩි টොප් එකක් තියෙනවා. මිනි টොප් එකක්. फ्रॉक එකක් මෙයාට බලන්න මේක බලන්න फ्रॉक එක ගැතුලට ගිහලා මේක තියෙන ෆ්‍රොක් එක ගොඩක් ලස්සනයි. හරිම ලස්සනයි. ඉතින් ආ වීඩියෝ එකට රෙඩ් අපි වුණාට මේක ගොඩක් පින්ක් ලයිට් පින්ක් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. පිටිපස්සේ ස්මෝක් කලර් තියෙන්නේ. ඊට පස්සේ ඉයරින්ග්ස් දෙකක් අරලිය මල් දෙක. හරිම ලස්සනයි. ඊට පස්සේ ෂූස් දෙක උතෝඩ කරා මේක ඔල්රෙඩි අන්පැක් කරලා තියෙන්නේ. අපි දැම්මා. මේ දෙක මෙයාට. ඒත් හරි ලස්සනයි. වයිට් එක පින්ක් එක ෂේඩ් එකලා යනවා. මේක තියෙනවා. ඉතින් අන්නේ ටික තමයි ඉතින් අපි අන්පැක් කරේ. අපි ඕඩර් කරපු ටික කියන්නේ තව ටිකක් තියෙනවා අපේ. ඒවා අපි ඔල්රෙඩි යූස් කරා. ඒක නිසා අපේ මල්ලාට එහෙම ගෙන අපේ දේවල් තියෙනවා. ඒවත් පෙන්නුවේ නැහැ. ඉතින් කොහොම හරි ලංකාවේ මුදලේ ලක්ෂයක ඊටත් වැඩි ප්‍රමාණයක මම හිතන්නේ අපි ඕඩර් එක දැම්මේ. ගොඩක් ඇඳුම් තමයි. පිටිපුර මෙයාට මට රන් ටිකයි. ඉතින් අද වීඩියෝ එක ගැන ඉතින් ඔයාලා මොනවද හිතන්නේ? හොඳයිද? අපිට කමෙන්ට් එකක් දාන්න නේද? දැන් දාලා කියන්න. ඉතින් අදට අපි වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම හැම එකේම අපි ප්‍රයිස් මෙතෙන් දානවා නේද? හැම එකේම ප්‍රයිස් දාන්න අපි වීඩියෝ එකේ දානවා. ඒ වගේම ඉස්සරහට ෂෝට් වීඩියෝ එකක් ගේන්නම්. මේක හැම එකම හදලා ෆිට ඔන් කරලා මම පෙන්නන එක. ඉතින් අදට ගිහින් එන්න. නැවත හමු වෙමු. එහෙනම් ඕකේ. goodbye.